සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. සලරණ YouTube නාලිකාව මගින් අද දවසේ ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ විවිධ අවස්ථාවල සිතේ පවතින ස්වභාවය පිළිබඳවයි. මිනිසෙක් හැටියට පින්නතුනේ මේ ලෝක ධාතුවේ මේ මගුල් සක්වල මිනිසෙක් විදිහට පහළ වෙන්නට බොහෝ පින් කළා තියෙන්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේ යම් අවස්ථාවක පින්නතුනේ උදාහරණයක් විදිහට පැහැදිලි කරනවා මේ මිනිසෙක් වෙලා මේ ලෝක ධාතුවේ පහළ වෙන එක කොයිතරම් දුර්ලභ කාරණයක්ද කියලා. මේ පින්නතුන් දන්නවා කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ තරම් දුෂ්කරයි කියලා නැත්නම් දුර්ලභයි කියලා මනුස්ස ජීවිතයක් ලබා ගැනීම. අපේ භාග්‍යතුන් වහන්සේ පින්නතුනේ දුර්ලභ කරුණු දේශනා කරනකොට උන්වහන්සේ දේශනා කරා මිනිසෙක් වෙලා උප්පත්තිය ලැබීම ඊටාම දුර්ලභයි කියලා. ලෞතර තථාගතයන්න් වහන්සේ පින්නතුනේ මුල්ම ධර්ම දේශනාව හැටියට දේශනා කරපු මේ උතුම් ධම්සක් පැවතුම් සූත්‍රය පින්නතුනේ සියලු දෙනාගේම හිතසුව පිණිස සත්‍ය කොටස් කරගෙන සත්‍ය බෙදාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුනේ දේශනා කරනවා සත්‍ය විභංග සූත්‍රයේ විදිහට. මේ සත්‍ය විභංග සූත්‍රයේදී පින්නතුනේ පැහැදිලි කරනවා ඉපදීම කියලා කියන්නේ මෙන්න මේකට කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුනේ එදා මේ උතුම් සත්‍ය විභංග සූත්‍රය තුලදී පැහැදිලි කරනවා ඉපදීම කියලා කියන්නේ යා තේසං සත්තානං ධම්මේ ධම්මේ සත්තනිකාය ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. ජාතිය කියලා කියන්නේ පින්නතුනේ ඔන්න ඔකටයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උතුම් සත්‍ය විභංග සූත්‍රයේදී පින්නතුනේ පැහැදිලි කරන්නේ ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්ව ලෝක තුල යම් උපතක් ඇද්ද යම් හට ගැනීමක් ඇද්ද මව් කුස තුල බැස ගැනීමක් ඇද්ද විශේෂ උපතක් ඇද්ද උපාදානස්කන්ධයගේ පහළ වීමක් ඇද්ද ස්කන් ආදී ආයතනයන්ගේ ලැබීමක් ඇද්ද ප්‍රිය ආයුෂ් මුතුන් වහන්සේ මෙය වනාහි ඉපදීමයි කියලා කියනවා කියලා එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුනේ භික්ෂු මහා සංඝරත්නයේ ආමන්ත්‍රණය කොට පැහැදිලි කරනවා. මිනිසෙක් හැටියට පින්නතුනේ එහෙමනම් මේ ලෝක ධාතුව තුල පහළ වෙනකොට ඒ සියලු දෙනාටම ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතනයන් පහළ වෙනවා. මේ ආයතනයන්ට පින්නතුනේ ගෝචර වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු. එතකොට පින්නතුනේ එහෙමනම් මේ ලෝක ධාතුව තුල මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලබන්නට කොයිතරම් දුර්ලභද කියන එක මීට පෙරදී මා පැහැදිලි කරන්නට යෙදුණා. මීට පෙර සූත්‍ර දේශනා විස්තර කරනකොට පින්නතුනේ ඒ පිළිබඳව ඔබට පැහැදිලි කළා. නමුත් මේ මනුස්ස ලෝකයේ තුල අපි මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලැබලා මේ මිනිස්සෙකුට නැත්නම් මිනිස්සෙකින් විය යුතු යුතුයකම් හා වගකීම් සිද්ධ කරන්නට බැරි වුණොත් ඒ ලබාගත් මනුස්ස ජීවිතයෙන් ඇති පළක් නැහැ. මනුස්ස නැත්නම් මනසින් උසස් කියන එකයි පින්නතුනේ මනුස්සෙක් කියලා කියන්නේ. මනසින් උසස් කියලා කියන්නේ එහෙමනම් සියලු දේ යථාවබෝධයේ පිණසම කටයුතු කරන්නට ඒ අයට හැකියාවක් තියෙනවා නැත්නම් ඇති හැටියට දකින්නට ශක්තියක් තියෙනවා කියන එකයි අපි මිනිස්සෙක් කියලා හඳුන්වන්නේ. මේ ලෝක ධාතුවට එහෙමනම් පහළ වෙච්ච මේ මිනිස්සෙ අපේ නොතුනේ යම් කිසි සතුටක් මනසට දැනෙනකොට නැත්නම් සතුටක් වින්දනය කරනකොට මේක ඇසින් වෙන්න පුළුවන් ඊට පස්සේ කනෙන් වෙන්න පුළුවන් නාසයෙන් වෙන්න පුළුවන් දිවෙන් වෙන්න පුළුවන් ශරීරයෙන් වෙන්න පුළුවන් මනසින් වෙන්න පුළුවන්
මේ කොයි ආයතනයකින් පින්නතුනේ සතුටක් කියලා දෙයක් දැනුණොත් ආන්ගේ මොහොතේදී බොහෝ සතුටටපත් වෙනවා. මේ ආයතනයන්ට ගෝචර වෙන එහෙමනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු කෙරෙහි පින්නතුනේ ලොල් වෙන තාක්කල් පින්නතුනේ මේක දැනෙන්නේ සදාකාලික සැපයක් සහ සතුටක් කියලා. කිසිම මොහොතක පින්නතුනේ අවබෝධයක් ඇති වෙන්නේ නැහැ මේක සදාතනික දුකක් බව. සතුට ලබන්න පින්නතුනේ බොහෝ දෙනෙක් දහමින් ඈත් වෙනවා. තථාගතයන්න් වහන්සේ පැහැදිලි කරපු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය මනසින් ක්‍රමයෙන් අයින් වෙනවා. සතුට විඳින්න බොහෝ දෙනා පින්නතුනේ මගේ ආත්මයයි කියලා සතුටින් වැළඳ ගන්නවා. සතුටින් වැළඳ ගන්න පින්නතුනේ මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන කොටස අපෙන් දුරස් වෙලා යනවා. නමුත් පින්නතුනේ කොයිම මොහොතක හෝ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතනයන්ට දුකක් දැනුණොත් අන්න එදාට පින්නතුනේ බොහෝ දෙනෙකුට මතක් වෙනවා අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළානේ මේ ලෝක ධාතුවේ පවතින සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට භාජනය වෙනවා. නැත්තම් උත්පාද තිති භංග කියන මේ ත්‍රිලක්ෂණයට භාජනය වෙනවා කියලා බොහෝ කෙනෙකුට මතක් වෙනවා. හැබැයි පින්නතුනේ අර සතුටක් සිතට දැනෙන මොහොතක නම් කොයිම වෙලාවකවත් අවබෝධයක් උනේ නැහැ මේක කවදා හරි දුකක් කියලා. ඒ අය ඒ සතුටේ ගිලිලා හිටියා මිසක අපේ භාගතුන් වහන්සේ පැහැදිලි කරපු මේ සදාතනික සතුටක් නොවේ මේ සදාතනික දුකක් කියන එක අවබෝධ කරගන්නට මහන්සි වුණේ නැහැ. එතකොට පින්නතුනේ සිතේ ස්වභාවය තමයි එහෙමනම් සතුටක් දැනෙනකොට පින්නතුනේ සතුටින් ඉපිලිලා යනවා. මම කියන හැඟීම නිරන්තරයෙන්ම ගොඩ වෙනවා. මගේ කියන හැඟීමෙන් කටයුතු කරනවා. මගේ ආත්මය කියලා සතුටින් වැළඳ ගන්නවා. මට ඕන විදිහට මේවා පාලනය කරන්න පුළුවන් කියලා අවබෝධයක් ඇති කරගන්නවා. නමුත් පින්නතුනේ කිසිම මොහොතක මට ඕන විදිහට මගේ හඬට නැත්තම් මගේ අනට යටත් කරගන්න පුළුවන් කිසිම වස්තුවක් කිසිම දෙයක් පින්නතුනේ මේ ලෝක ධාතුවේ නැහැ. මගේ ආත්මයයි කියලා හැමනම් පින්නතුනේ මිනිස්සු සිතින් අරමුණු කරගෙන ඉන්නේ ඒ සිතට සතුටක් දැනෙන දෙයකට විතරයි. නමුත් සිතට දුකක් නැගෙන හැම මොහොතකම පින්නතුනේ බොහෝ කෙනෙකුට අවබෝධ වෙනවා අපේ භාග්‍යතුන් වහන්සේ මේ සියලු සංස්කාර ධර්මයෝම නැසෙන සුළුයි කියලා අවබෝධ කළා කියලා. ඒ අවබෝධ කරගෙන උන්වහන්සේ සියලු සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන්ම දේශනා කළා මේ ලෝක ධාතුවේ පවතින කිසිම දෙයක් නිත්‍ය සුඛයක් නොවන බව. අපේ භාග්‍යතුන් වහන්සේ පින්නතුනේ පැහැදිලි කළා දුක්ඛ ආර්ය සත්‍ය යටතේදා යම් පිච්ඡන් නලපති තම්පි දුක්ඛං කියලා. යමෙක් යමකට කැමතිද මේ නොලබීමත් දුකක්. බොහෝ දෙනා පින්නතුනේ ආශා කරන බොහෝ වස්තු තියෙනවා. මෙන්න මේ වස්තු ඒ අයට නොලැබෙනකොට මහත් දුකක් ඇති වෙනවා. ඒ පිළිබඳව අපේ භාග්‍යතුන් වහන්සේදා ධම්සක් පැවතුම් සූත්‍රයේදී දේශනා කළා. යමෙක් යමකට කැමතිද එය නොලැබීමත් පින්නතුනේ දුකක් බව. හැබැයි පින්නතුනේ ওই කිසිම දෙයක් අවබෝධයට එන්නේ නැහැ. අර තමුන් ආයතනයන්ගෙන් යම් පහසක් නැත්නම් සතුටක්
විඳිනවා නම් ආන් ඒ විඳිනකොට කොයිම මොහොතකවත් දැනෙන්නේ නැහැ මම මේ විඳින සතුට මට සදාකාලික නොවේ කියලා. මම මේ විඳින සතුට ජීවිතේ මට යම් දවසක අහිමි වුණා. මට දරා ගන්න බැරි වෙයි කියන එක. කිසිම මොහොතක පින්නතුනේ ඒ පිළිබඳව අවබෝධයක් කරා ගියේ නැහැ. ඒ අවබෝධයක් කරා නොයන්නට හේතුව උනේ මොකද? අර ජීවිතයේ විඳින සතුට සදාකාලිකයි, නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා දැඩි විශ්වාසයෙන් කටයුතු කරන නිසා. මේක තමයි පින්නතුනේ පෘථග්ජන මනසේ ස්වභාවය. සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුනේ එහෙමනම් සිතේට ඇතිවෙන දුක පිළිබඳව මේ සත්‍ය විභංග සූත්‍රයේදී දේශනා කරනවා යංකෝ ආවුසෝ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවුසෝ දුක්ඛං. මේ ගාථා පාඨයෙන් පින්නතුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දා පැහැදිලි කරන්නේ ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මානසිකව හටගන්නා වූ ඉවසිය නොහැකි යම් දුකක් ඇද්ද? මානසිකව හටගන්නා වූ අමිහිරි වේදනාවක් ඇද්ද? මනසේ ස්පර්ශයෙන් හටගන්නා වූ යම් දුක්ඛ අමිහිරි වේදනා ඇද්ද? විඳවන ස්වභාවයක් ඇද්ද? ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මේ වනාහි මානසික දුකයයි කියනු ලබයි කියලා එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කළා. මේ සූත්‍ර දේශනාවේදී එහෙමනම් පින්නතුනේ අපිට පැහැදිලි වෙනවා මානසිකව දුකක් කෙනෙකුට දැනෙන්නේ Tamanට දරා ගන්නට බැරි තරම් දුකක් මනසට ගොඩ වුණාම සමහර කෙනෙකුට පින්නතුනේ මානසිකව දරා ගන්න බැරි අමිහිරි වේදනා තියෙනවා. අන්නේ වෙලාවෙත් පින්නතුනේ එහෙමනම් ඒකත් අයිති වෙන්නේ මානසික දුකට. මනසේ ස්පර්ශයෙන් හටගන්නා වූ දුක්ඛ අමිහිරි වේදනාවක් වෙනම් පින්නතුනේ ඒකත් එහෙමනම් මානසික දුකක්. නැත්තම් විඳවන ස්වභාවයක් ඇද්ද? අන්න ඒකත් මානසික දුකක් බව සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කළා. තමුන් ළඟින්ම ඉඳපු කෙනෙක් තමුන්ගෙන් ඈත් වෙනකොට කොයිතරම් මානසික වේදනාවක් ඒ අය දරනවද කියලා හිතන්න. නමුත් තමුන් ළඟ ඉන්න තාක්කල් පින්නතුනේ හිතෙන්නේ නැහැ මේක සදාතනික දුකක් මිස සතුටක් බව. ඒ අය තමුන් ළඟ රැඳෙන තාක්කල් පින්නතුනේ පුදුමාකාර ප්‍රසන්න ස්වභාවයක් මනස තුලට ගොඩ වෙනවා. මේ මනසේ ප්‍රසන්න ස්වභාවය කවදා හෝ දුකක් බවට පත් වෙනවා කියන එක බොහෝ කෙනෙකුට අමතක වෙනවා. මනසේ තියෙන ඒ ප්‍රසන්න ස්වභාවය යම් කෙනෙක්ගෙන් දුරස් වෙනවා නම් ඒක තවත් අයට දරා ගන්න බැරි වෙනවා. සමහරු විවිධ විදිහට මේ දුක දරාගෙන ඉන්නවා. සමහරු ජීවිතෙන් බොහෝ විට පලා යනවා. මොකද තමුන්ගේ විඳපු නිත්‍ය වූ බවක් හැඳිනගෙන ඉඳපු ඒ සදාතනිකයි කියලා නිර්මාණය කරගත්ත ඒ සුවය සහ සතුට තමුන්ගෙන් අහිමි වෙනකොට නැත්තම් ඒ සුවය සහ සතුට තමුන්ගෙන් දුරස් වෙනකොට සමහර කෙනෙකුට දරා ගන්න පුළුවන් කමක් නැහැ. බොහෝ අවස්ථාවල මානසික ලෙඩ්ඩු හැටියට මේ සමාජයේ ඔබ දකින්නේ අන්නේ අය. සමහර වෙලාවට ජීවිතෙන් සමුගන්නවා. මොකද අර තමුන් බොහෝ ආදරයෙන් රැක බලාගත්ත නැත්තම් තමුන් ආසාවෙන් ආශ්‍රය කරපු නැත්තම් තමුන් ආසාවෙන් පරිහරණය කරපු යම් දෙයක් තමුන්ට අහිමි වුණොත් බොහෝ කෙනෙකුට දරා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් අන්නේ මොහොතේවත් යම් කෙනෙකුට පින්නතුනේ අවබෝධයක් ලැබෙනවා නම් සාරා සංකේය කල්පලක්ෂයක් තිස්සේ දස පාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී විදිහට පූර්ණේ කොට
උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු දෙනා වෙනුවෙන්ම පතල මහා කරුණාවෙන් දේශනා කළා මේ ලෝක ධාතුවේ පවතින කිසිම දෙයක් නිට්ටය හා සුඛ නොවන බව, සදාතනික නොවන බව, නිරන්තරයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට භාජන වෙන බව, සතුටක් කියලා අපි සතුටක් වින්දනම් මේක తాවකාලික සතුටක් බව අපට අවබෝධ වෙන්නට ඕනේ. ඒ අපි විඳින සතුට සදාකාලිකයි කියලා අපි හිතාගෙන ඉන්නේ පින්නතුනේ මේ ධර්මයේ පිළිබඳව අපට අවබෝධයක් නැතිකම නිසායි. යම් කෙනෙකුට පින්නතුනේ යම් මොහොතක තමුන්ට සතුටක් දැනෙනකොට මේ සතුට සතුටක් නෙමෙයි මේක සදාකාලික දුකක් කියලා අවබෝධ වෙනවා නම් කොයිතරම් සතුටක්ද කියලා බලන්න. කොයිතරම් වටිනාකමක්ද ජීවිතයට ලැබපු. නමුත් බොහෝ කෙනෙකුට එහෙම අවස්ථාවක් තිබුණත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බොහෝ කෙනෙක් අකමැති වෙලා. මොකද තමුන්ට සතුට අහිමි වෙයි කියලා බොහෝ කෙනෙක් බය තියෙනවා. සදාතනිකයි මේ සතුට කියලා මනසේ වෙනම රූපයක් මවාගෙන ඉන්නවා. නමුත් කවදා හෝ මේ තමුන් මවාගත්ත ලෝකෙන් මිදෙනකොට අන්න එදාට ඒ මානසිකව දුකක් ඒ අයට උරුම වෙනවා. ආන් ඒ නිසායි අපේ භාග්‍යතුන් වහන්සේ පින්නතුනේ පැහැදිලි කරේ යමෙක් යමකට කැමතිද ඒ කැමති දේ නොලැබීමත් දුකක් කියලා. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා මේ උතුම් ධම්සක් පැවතුම් සූත්‍රයේදී දේශනා කළා. හැබැයි මේ දේශනාව සත්‍යයක් කියලා යම් කෙනෙකුට අවබෝධයක් ඇති වෙන්න නම් බොහෝ කෙනෙකුට පින්නතුනේ අවබෝධයක් ඇති වෙන්න නම් ඒ අයටත් ඒ ආකාරයෙන්ම දුකක් දැනෙන්නට ඕන. සමහර කෙනෙකුට දුකක් විදිහට අවබෝධ නොවන තාක්කල් පින්නතුනේ මේ විඳින සතුට මේ විඳින සැපය සදාකාලිකයි නිට්ටයයි සුඛයි ආත්මයි කියලාමයි අවබෝධ වෙන්නේ. සිතේ ස්වභාවය තමයි පින්නතුනේ එහෙමනම් අපි සතුටක් විඳිනවා නම් ඒ විඳින සතුට තුල අපි කිසිම මොහොතක අවබෝධ කරගන්නට සූදානම් කමක් නැහැ මේක මට දුකක් කියන එක. සතුටේ අවසානයේ දුකක් බව අවබෝධ නොවන තාක්කල් පින්නතුනේ අපිට මේ නිට්ටය මේ සැප මේ උතුම් ශ්‍රී සත්‍ය අපිට අවබෝධයක් නැහැ. හැබැයි කෙනෙකුට යමක් නොලබෙනකොට දුක් කියලා දැනෙනවා නම් අන්නේ දුක විදිහට අවබෝධ කරගන්නට ඒ අවශ්‍ය මාර්ගය අපේ තථාගතයන් වහන්සේ පැහැදිලි කළා. මේ පින්වත් සියලු දෙනාටමත් දුක විදිහට අවබෝධ කරගන්නට සතුටක් විඳින හැම මොහොතකම මේ පින්වත් සියලු දෙනාටම එහෙමනම් මේක සදාකාලික සතුටක් නොවන බව අවබෝධ කරගන්නටත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.